මේ 2025 ප්‍රශ්න පත්‍රයේ 41 ඉඳලා 50ට තියෙන ප්‍රශ්න ටික මම සාකච්ඡා කරලා දාලා තියෙනවා. හැබැයි මේක පොඩ්ඩක් පැයක් විතර දීර්ඝ වෙච්ච වීඩියෝ එකක්. මේක පස්සේ කාලෙක හරි බලන්න අපිට. මොකද මේ පස්සේ කාලෙ කියලා කියන්නේ මේ විභාගයේ දවසට දාපු වීඩියෝ එකක්. හරිද? විභාගයේ දවසට දාපු වීඩියෝ එක. ඒතකොට පස්සේ බලන ළමයිටවත් පාඩමත් එක්කම චුට්ටක් කතා කරලා දාලා දුන්නා. හරි. ඒතකොට මේ 41 ඉඳලා 50ට තියෙන උත්තර ටික තමයි මේ තියෙන්නේ. හරි. ඔය ටික බලන්න පිළිවෙලට මම පේපර් එකක් ලාවට මේ වීඩියෝ එකට වැටෙන විදිහට හදලා අපි කතා කරගෙන යනවා. හරි? රයිට්. මේක තමයි උත්තර ටික. හරි? මේ 41 වෙනි ප්‍රශ්නේ දැක්ක ගමන් උත්තරේ කියන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? මම නිකන් කියන්නේ. මේක නෙමෙයි කියන්නේ. ඇත්තටම දැක්ක ගමන් උත්තරේ කියන්න පුළුවන්. හරිද? මේකේ කියවෙන්නේ මෙහෙම කතාවක් නේද බලන්න. මෙන්න මේ විත්ති දෙකක් වගේ අතර මෙන්න මෙහෙම තියෙනවා බාල්කයක්. ඔන්න ওই විදිහට මේක ඇවිල්ලා ඒකාකාර නොවන බාල්කයක්. හරි? ඔන්න ඔය විදිහට බාල්කයක් තියෙනවා. හරිද? බාල්කයක් තියෙනවා මේ ඔන්නෝම ආධාරක දෙකක් උඩ. ආධාරක දෙකක් උඩ. හරි? එතකොට මේ ආධාරක දෙකක් උඩ තියෙනකොට මම එලින්ම මේ බාල්කෙට මේක අදින්න මේ PQ බාල්කයේ මෙතන P තියෙනවා මෙතන Q තියෙනවා. හරිද? එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන. තේරුණාද? ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන එකක් කියලා තියෙනවා. ඒකේ ඇවිල්ලා ගුරුත්ව කේන්ද්‍රය අපි මාක් කරගමු 80 කිලෝග්‍රෑම් කියලා කියන 800 නිව්ටන් නේ. මීටර 1යි මීටර 2යිද? ඔව් මීටර 3ක මනස් හරි. මීටර 2යි. එහෙනම් දැන් මෙතන ප්‍රතික්‍රියාව R1 R2 ඔන්න ඔහොම තියෙනවා. එතකොට මේකේ මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට කීයද? මිනිස්සයාගේ බර ඇවිල්ලා 600යි. මේ මිනිස්සයා P ඉඳලා Q ට යනවා. තේරෙනවද? P ඉඳලා Q ට යනවා. හරි. එතකොට මේ සිද්ධියේදී බලන්න දීලා තියෙන මේ ප්‍රස්තාර ටික ප්‍රස්තාර දීලා තියෙන්නේ මේ එකපාර උත්තරේ කියන විදිහ මම මේ ටක් ගාලා කියන්නේ. හරිද? මේ හදලත් පෙන්නන්නම් ටක් ගාලා. හරිද? ඔන්න ඔහමනේ තියෙන්නේ ප්‍රස්තාර තුන. ප්‍රස්තාර ටික ප්‍රස්තාර තුන නෙමෙයි. පහක් තියෙනවා. ඒ ප්‍රස්තාර පහ තියෙන්නේ මේ විදිහට. හැබැයි ඔයාලට මේ ප්‍රස්තාර දැක්ක ගමන්ම කියන්න පුළුවන් සිද්ධියක් තමයි මේකේ අර වක්‍රාකාර ප්‍රස්තාර නෑ. අයියේ මේකේ පූර්ණ ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අපි දන්නවා අතියක් එන විදිහට තමයි තියෙන්නේ. කියන්නේ ඇත්තටම ගත්ත පූර්ණයක් ගත්තොත් එහෙම රේඛීය විදිහට විචලනය වෙන්න ඕනේ. රේඛීය විදිහට විචලනය වෙන ප්‍රස්තාර තියෙන්නේ දෙකයි බං. ඒ දෙකේ එකක් තමයි වෙන්නේ. දඩස් ගාලා බැලුවොත් එහෙම පේනවා උත්තරේ 1යි 2යි. 1යි 2යි අතර විචලනය වෙන්නේ. අනිත් එක බලන්න මේ ඔන්න ඔය විදිහට තියෙන්නේ R1ට අගයක් තියෙනවා පටන් ගන්නකොට ඒක ඉවර වෙන තැනක් තියෙනවා R2ට පටන් ගන්නකොට තැනක් තියෙනවා ඒක ඉවර වෙන තැනක් තියෙනවා බිඳුවෙන් නෙමෙයි මම පටන් ගන්න R2 R1ත් එහෙම තමයි හරිද R1ට උපරිම අගයක් තියෙනවා ඉතින් මෙයා මෙතනම ඉන්නවනම් මේ මිනිස්සයා මෙතනම ඉන්නකොට රයිට් කතාව ඔච්චරයි හරිද අනිත් එක තමයි 1යි 2යි අතර එක අයින් කරන්න පුළුවන් එක සිද්ධියක් තමයි මොකද්ද එක කියලා කියන්නේ අර නිකන් මොකද්ද සමමිතික මේ දණ්ඩ සමමිතිකයි නම් ඕක එක හරි. දණ්ඩ සමමිතික නැත්තම් එක අයින් කරලා දාන්න පුළුවන්. දෙක තමයි උත්තරේ. හරි. තව විදියක් කියන්නම්. මෙයා හදන්න හිතනවා. රයිට්. මේකෙදී අපි ගමු නිකන් P වල මිනිසා සිටින විට. දඩස් කාල ගම මේකේ P වල මිනිසා ඉන්නකොට මෙතන මේ මිනිස්සයා ඉන්නකොට හරිද? ඔන්න ඔහම දැම්ම මිනිස්සයා මේ මිනිස්සයා මෙතන ඉන්නකොට අපි බලමු R2 කියන්නේ මොකද්ද R1 කියන්නේ මොකද්ද කියලා. හරි. මං කිව්වට ගුණ සලකන්නම්. ගුණ සලක හදන්න ඕන නම් හදන විදිය මම මේ කෙලින්ම උත්තරේ දෙක කියලා කියන්න පුළුවන්. නැත්තම් මම මේ ඒ විදියක් කිව්වා දැන් මේ හදන්න ඕනේ විදියට. R1 කියලා කියන්නේ මොකද්ද? R1 ආයෙ බලන්න කෙනෙක්ට වටිනවා මේක. R1 කියලා කියන්නේ දැන් මේ ගුණ ගන්නකොට Q ලක්ෂයෙන් අල්ලගන්න R1 වතාවක් 3 දක්ෂිනාවර්ත ගුණය සමානයි 800 වතාවක් කීයද 2යි මෙතන එනවා 600යි 600 වතාවක් කීයද 600 වතාවක් 3යි කීයද 1600යි 1800යි හරිද 3යි R1 රයිට් මේ R1 කියන්නේ මොකද්ද R1 කියලා කියන්නේ 4යි 1යි කියලා කියන්නේ කීයද 3400 බෙදීම 3 හරිද මම දන්නේ නැහැ සිද්ධිය මොකක්ද දන්නේ කෙලින්ම ගත්තා උත්තරේ. හරි. R2 ගන්න ඕනේ. පූර්ණයක් ගන්න හිතනවා ආසයි. හරි. එහෙනම් P වටා. පූර්ණ සලකා. P
p වටා ගූර්ණ ගත්තොත් එහෙම මොකක්ද වෙන්නේ? p වටා ගූර්ණ ගත්තොත් එහෙම r දෙක වතාවක්. ඒ කියන්නේ වාමාවර්ත ගූර්ණ r දෙක වතාවක් 3 සමාන වෙන්න ඕනේ කාටද? 800 වතාවක් එකට. 800 වතාවක් ඒ කියන්නේ 800 බෙදීම 3යි. ඔච්චරයි ඈ. r2 කියලා කියන්නේ 800 බෙදීම 3යි. r1 කියලා කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයාලා පටන් ගන්නකොට අගයක් තියෙනවානේ. එහෙනම් මෙතෙන්ටයි කියලා දාන්න පුළුවන්. ඔය r2 කියලා කියන කෙනා පටන් ගන්නකොට මෙතන ඉන්නවා. r1 කියන කෙනා පටන් ගන්නකොට ඔන්න උඩාගේක ඉන්නවා. හරිද? right. මම ඒක දරස් කාලා ඕන අගයක්ම දාගන්නකො. 800 බෙදීම 3යි. 3400 බෙදීම 3යි. බෙද ඉන්න බෑ. MCQ එක. හරි. right. ඊට පස්සේ ටක් ගාලා බලන්න. මෙන්න මෙයාව ඊට පස්සේ මම ගන්නවා p වල මනුස්සයා ඉන්නකොට ඊළඟට q වල මනුස්සයා ඉන්නකොට ටක් ගාලා බලන්න. q වල මිනිසා ඉන්නකොට මම මේ පස්සේ බලන්න පුළුවන් වෙන ළමයින්ටත් බලන්න පුළුවන් විදිහට තමයි මේක දාන්නේ. q වල සිටින විට. right. q වල ඉන්නකොට බලන්න. මොකද්ද? මෙන්න මෙතන මනුස්සයා ඉන්නේ. ඔන්න ඔතන මනුස්සයා ඉන්නේ. හදනවා නම් හදන්න ඕනේ විදියක් ඈ. මේක මේ හදන්න කියලා නෑ. ඉතින් අර මං කිව්වා වගේ උත්තරේ බලලා මට මේකට යන්නේ විනාඩියක්වත් යන්නේ නෑ ඉතින්. දඩස් කාලා උත්තරේ ගන්න පුළුවන්. මට කියලා නෙමෙයි හැමදාම මේ හදපු ළමයි ඔක්කොටම වගේ එහෙම තමයි. හරි. ඕන්නම් දඩස් කාලා උත්තරේ ගන්න පුළුවන්. හරි. right. r එක කියන්නේ මොකද්ද? මම මේ ටක් ගාලා ගන්නවා. කිව්වට ගූර්ණ සලකලා ගූර්ණ සලකා. මෙතෙන් අල්ලගන්න 800 වතාවක් 2 සමාන වෙන්න ඕනේ කාටද? r1 වතාවක් r1 වතාවක් 3ට. එහෙනම් r1 කියලා කියන්නේ 1600 බෙදීම 3. එහෙනම් මේකට වඩා තැනක ඉන්නවා මෝ. ඒ කියන්නේ මෝ වගේ දෙගුණයක වගේ ඉන්නවා නවතිලා. එහෙනම් මෙතන තමයි r1 ඉන්නේ. 1600 බෙදීම 3. හරි. ඊට පස්සේ මෙතෙන්ට ගියා. කාගේ වටාද ගුණයක් ගන්නෙ? p වටා. ඇයි ගුණම ගන්න ඕනේ? ඒක ලේසි. p වටා ගන්න ගුණ. p වටා ගුණ සලකා. p වටා ගුණ සලකා. හරි. right. p වටා ගුණ ගත්තොත් ටක් ගාලා ගන්න. p වටා 800 වතාවක් කීයද මම මෙතන දිත්තේ? 1යි නේ. 800 වතාවක් 1 සමාන වෙනවා 600 වතාවක් කොච්චර දුරක්ද? කොච්චර දුරද? 3යි. 600 වතාවක් 3. right. කොච්චරයි? ආයෙත් 600 වතාවක් 3 800 වතාවක් 3 ඒ දෙන්නගේ එකතුව මේ ඔක්කොම ඇවිල්ලා මේ පැත්තට කරකවන්නේ. ඒ කියන්නේ දක්ෂිනාවර්ත. ඒක සමාන වෙනවා වාමාවර්ත ගූර්ණය r2 වතාවක් 3. 3 කියලා කියන්නේ මේ දෙන්න මෙතෙන්ට තියෙන දුර. r2 වතාවක් 3. හරි. කතාව ඔච්චරයි. එහෙනම් මෙතන එනවා කීයද? right. අර කලින් කතාවද නෑ නේ බා. මේක සිද්ධිය පොඩ්ඩක් වෙනස් වෙලා 800යි මේක 1800යි r2යි 3යි. එහෙනම් r2 කියලා කියන්නේ 3ෙන්ම තියමුද? ඔව් ඒකනේ. ඉතින් අපි කලින් ඉතරේ 1600 බෙදීම 3. right. බලන්න එහෙම උත්තරයක් තියනවාද කියලා. 1600 නෙමෙයි 2600. 2600 බෙදීම 3 මොනවා? 2600 බෙදීම 3. නේද? ඔව්. උළු කරද්දි වැරදෙනවා. මේ කොතනද තියෙන්නේ? මෙතන නේ තියෙන්නේ. කවුද r2 තියෙන්නේ 2600 බෙදීම 3. මුට එන්න හම්බ වෙලා නැහැ මෙතෙන්. මේ මුං ගන්නට එන්න හම්බ වෙලා නැහැ. එහෙනම් r1 තියෙන්නේ ඔන්න ඔය විදිහට, r2 තියෙන්නේ ඔන්න ඔය විදිහට. මොකද උත්තරේ? උත්තරේ ඉතින් දෙක තමයිනේ. හරි. වැඩි සෙට්. හරිද? ඔච්චර කතාව. ඔය එන විදිහම ඇඳලා වෙන්නේ ඈ. උත්තරේ එතකොට දෙක. right. ඊළඟ එකට 42ට ටක් ගාලා යන්න. හරි 42 තියෙන්නේ යකඩ බෝලයක් තියෙනවා සිදුරක් සයිඩේ පිටතට තාඩුවක් යන දෙකම 30ක තියෙනවා. ආරම්භයේදී තියෙන්නේ 30යි. හරි. ඊට පස්සේ යකඩ බෝලේ විස්කම්භය 5යිලු. මම ගන්නවා මේක 5 සෙන්ටිමීටර් එක. මම ගන්න දැන දීලා තියෙනවා. හරි. සිදුර විස්කම්භයට වඩා 0.1කින් වැඩි. ඒ කියන්නේ මේ සිදුරේ විස්කම්භය ඇවිල්ලා කීයද? 4.0 කීයද? කීයද බං මේකේ කියලා තියෙන විදිහට හරිද? දී නෝට් කියමුකෝ. මෙයා ඇවිල්ලා මේ වැඩි කියන්නේ. මෙයාගේ අගය මෙයාට වඩා වැඩි. එහෙනම් මේක 5.0 අඩු කරන්න 0.01. 4.99 නේ. ඔව් සෙන්ටිමීටර් ඔච්චරයි. ඊළඟට කියලා තියෙනවා මේ ටක් ගාලා ඔකේ යටින් ඉර ගහ ගන්න ඕනේ නැත්නම් ඇල්ෆා යකඩ. යකඩ දීලා තියෙනවා කීයද? යකඩ දීලා තියෙනවා 1.2 10 ඍණ 5යි.
සෙන්ටිග්‍රේඩ් අංශකයට. ඇල්ෆා පිත්තල ටක් ගාලා බලන්න කීයද? 2.0.5 සෙන්ටිග්‍රේඩ් අංශකයට. ටක් ගාලා මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපිට වැඩේ සිද්ධිය තේරෙනවා. මෙයාගේ ප්‍රසාරණ ටික ගණන් ගන්න තියෙන්නේ. ප්‍රසාරණ කොහොමද වෙන්නේ? හරිද? ඔන්න ඔය වගේ සිද්ධියක් තියෙන්නේ. right? හරි මේකේ හැටියට එතකොට මෙයා ලොකුයි මෙයා පොඩි. හරිද? දැන් අර ඔය මේ පොඩි එක තියෙන්නේ මේ පොඩි සිදුර. ඒ සිදුර ප්‍රසාරණය වෙන්න ඕනේ ලොකු වෙන්න ඕනේ ගෝලේ සයිස් එකට. ගෝලේ සයිස් එකට ලොකු වෙන්න නම් මේ සිදුර ප්‍රසාරණය වෙන්න ඕනේ අර මෙයාගේ අර තිබ්බේ මේ 0.0.1 වැඩි එක. මෙයාගේ වැඩි. මෙතන වැඩි. ඒකත් ප්‍රසාරණය වෙලා ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මෙයා ප්‍රසාරණය වෙච්ච සයිස් එකට සිදුර ප්‍රසාරණය වෙනවා. සිදුරේ මොකද්ද වෙන්න ඕනේ? අර 0.01 ප්‍රසාරණය වෙලා ගෝලේ ප්‍රසාරණය උනේ. ගෝලේ ප්‍රසාරණය වෙච්ච ගානට ප්‍රසාරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? සිදුර කියන එක ප්‍රසාරණය වෙන්න ඕනේ. කොයි විදිහටද? සිදුරේ ප්‍රසාරණය සමානයි. සිදුරේ ප්‍රසාරණය සමානයි ගෝලයේ ප්‍රසාරණය ධන 0.01යි. ගැම්මට මේකට අක්ගලම හදන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම රේඛීය ප්‍රසාරණ බා මේ අරේද ස්කම්භය කොටට නෑ රේඛීය ප්‍රසාරණ ගන්න හදන්න තියෙන්නේ. රේඛීය ප්‍රසාරණය මොකද්ද? E සමාන ඇල්ෆා එන තීටද? ඕක තමයි. ඕක තමයි. හරිද? මේකගේ ප්‍රසාරණය සමාන වෙන්න ඕනේ ගෝලයේ ප්‍රසාරණයටයි 0.01 ප්‍රසාරණය. මේ ප්‍රසාරණය නෑ බා 0.01යිනේ. හරි. කතා දෙනවා. සිදුරේ ප්‍රසාරණයට මං එනවා. සිදුරේ ප්‍රසාරණයට ඉක්මනට කියනවා. 4.99. 4.999. හරිද? ඇල්ෆා සිදුර මොකද්ද? සිදුර ඇවිල්ලා පිත්තලද? ඔව් පිත්තලනේ. පිත්තල කොච්චරක් රත් කරපුවොද මේ වැඩේ වෙන්නේ? මේ ඩබලම රත් කරන්න ඕන උෂ්ණත්වය ආන්නේ. මෙයාගේ ප්‍රසාරණය කියන්නේ මේ දෙන්නම එකම උෂ්ණත්වයට රත් කරද්දී. ඒ උෂ්ණත්වය මොකද්ද? උෂ්ණත්වය අපි දාමු තීටා කියලා. මෙන්න මේක තීටාවට රත් කරද්දී තමයි මේකෙන් මේ සිදුරෙන් මේ බෝලේ වැටෙන්නේ යටට. එහෙනම් තීටා කියලා දාමු. කොච්චරද තීටා? තීටාවට රත් කරනවා. නැත්තම් මෙහෙම ගන්න. ඔයාලට අවසාන උෂ්ණත්වය ඕනේ තීටා එක ඕනේ. කොච්චර උෂ්ණත්වය වැඩි කරනවද? තීටා වලින් වැඩි කරනවා. එහෙනම් තීටා කියලා කියන්නේ මොකද්ද? තීටා කියලා කියන්නේ මොකක්ද කියන බලන්න. වැඩි කළ උෂ්ණත්වය. වැඩි කළ උෂ්ණත්වය. right. ඉක්මනට ගමු. වැඩි කළ උෂ්ණත්වය තීටා නම් මේක තීටා කොච්චරද ගෝලීය ප්‍රසාරණය? ගෝලීය ප්‍රසාරණය මේ ඇත්තටම හරි ඈ ගෝලීය විස්කම්භය. විස්කම්භයේ ප්‍රසාරණය. විස්කම්භය. ගෝලීය විස්කම්භය මොකද්ද? මේක කොච්චරද? 5යි. ආරම්භයේ තිබ්බා. L ඇල්ෆා මොකද්ද? ඇල්ෆා කියලා කියන්නේ ගෝලේ. ගෝලය ඇවිල්ලා මොකද්ද? යකඩනේ. යකඩ. තීටා. ධන 0.02. මේක මම ටක් ගාලා සුළු කරගත්තා නම් වැඩේ කොට අනිවාර්ය කොට. හරිද? ටක් ගාලා මේක සුළු කරන්න බලන්න. කීයද? මම ටක් ගාලා දාන්න. මේ වගේවත් දරුවකට සුළු කරන්න යන්න එපා. හරිද? මෙතන 4.999. ඔයාට මේක දාන්න පුළුවන් 5 කියලා අවුලක් නැහැ. අවුලක් නැහැ. කවුරුත් මුකුත් කියන්නේ මේ MCQ එකක්. හරිද? යකෝ මේක එහෙම කරන්න බෑ කියන එක එහෙම නීතියක් නැහැ. දායරින 5යි. තීටා පිටතලක් දැම්මා. තීටා. 5 වතාවක් යකඩ කියන්නේ බං මොකක්ද 1.210 රින 5යි. තීටා හරි කතාව හරි 0.01 යම්මට හරි. මේක හරි. මේකගේ මේ කියන එකයි සුළු කරගන්න ලේසි විදියක්. මේකයි ඉතින් ගන්න 5 කියලා. ආයෙ මොකද්ද? 5 කියලා ගන්න. ආයෙ දඩස් ගාලා උත්තර එනවා. නැත්තම් මේකට නාන්න කියොත් එහෙම හින වෙලාවක් යනවා. බලන්න. හරි. ඒ කියන්නේ ඔයා කියන්නේ මෙතන 5 වැඩි කිරීම 2 වැඩි කිරීම 10 රින 5යි තීටා කියලා දාන්නද? ඔව් මම එහෙම තමයි කියන්නේ. එහෙනම් මෙතන කීයද? මේකයි ගුණ කරපුවම කීයද? 6නේ. 6යි 10 රින 5යි තීටා. එතකොට ලීසි වෙනවද වැඩි? ඔව් එහෙම වුණාම හරියද? මේ ගාන හදන්නේ නේ. හරි. ටක් ගාලා ගත්තා. පසර 10 කීයද? පසර 2නේ. පසර 2 10යි. හරි. 10 රින 5යි තීටා සුළු කිරීම හරියට බලන්න. සමහරට මටත් එහෙම මෙහෙන් වරදිනවා. හරි. ටක් ගාලා සුළු කරමු.
මේක මේකෙන් සුළු කරපුවාම 4 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒ කොහොමද කියන්නේ? අම්මෝ දඩ සිද්ධියක්ද නෑ. මොකක්වත් නෑ. මේක මේ පැත්තට ගෙන්නකො. 10 වැඩි කිරීම 10 ඍණ 5යි. තීටා ඒකගෙන් අඩු කරන්න 6 වැඩි කිරීම 10 ඍණ 5යි තීටා. මේ 10 ඍණ 5 කියන එක පොදුයි 0.1යි. දැන් මොකද්ද වෙන්නේ? මේ වෙලාවේදී මේකගෙන් මේක අඩු කරන්න ඉතින් 4 වැඩි කිරීම 10 ඍණ 5යි. වතාවක් තීටා 0.01යි. දැන් මොකද්ද කරන්නේ? මේකේ 10 100 වැඩි කරන්න. 100ද නෑ 10 ඍණ 5යි වැඩි කරන්න නේ. මේක තීටා ගන්න නැත්තම් මෙහෙම කරන්න 0.01 බෙදන්න 4 වැඩි කිරීම 10 ඍණ 5යි. තේරෙනවද? මේ සුළු කිරීමක් එන දඩ සිද්ධියක් නෙමෙයි හරි. මෙතන මොකද්ද වෙන්නේ? මෙයා උඩට යනවා. එහෙනම් උඩ 100ක් කියලා එනවා. 100 විදිහම 4ක් කියන්නේ කීයද? 25ක් කියලා එනවා. සෙන්ටිග්‍රේඩ් අංශක 25 උත්තරේ නෑ. සෙන්ටිග්‍රේඩ් අංශක 25 නෙමෙයි උත්තරේ. 25කින් වැඩි කරා කියලා එන්න ඕනේ. 25කින් වැඩි කරා නම් 30 තියෙන කෙනා 25කට වැඩි කරනවා. 30 තියෙන කෙනා 25කින් වැඩි කරනවා. එහෙනම් කී උත්තරේ? 55. right. එහෙනම් මේක තමයි උත්තරේ. තීටා 1 කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 30 තිබ්බ එක 25කින් වැඩි කරා. right. එහෙනම් උත්තරේ කීයද? 55. දැන් මට ඉවරයි උත්තරේ. කීයද උත්තරේ? උත්තරේ කීයද දීලා තිබ්බේ? 42කට. එතකොට උත්තරේ 3 නේ. right. යන් ඊට පස්සේ 43. 43ත් එච්චර අමාරු ගාණක් නෙමෙයි. 43 තියෙනවා ධාරණාව කියලා කියන්නේ ධාරිතාවය කියන එක C වෙච්ච වෝල්ටීයතාවයක් V C වෙච්ච ධාතු දෙකක් V කියලා වෝල්ටීයතාවකින් ආරෝපණය කරනවා. ඔයාලා දන්නවා මෙහෙම ආරෝපණය කරොත් එහෙනම් මොකද වෙන්නේ? ආරෝපණය කරොත් එහෙම ටක් ගාලා ආරෝපණ ගබඩා වෙනවා නේද? ගබඩා වෙන ආරෝපණය මොකද්ද? Q සමානයි Q එක කියමුකෝ. Q එක සමානයි CV. ඊළඟට ටක් ගාලා බලන්න ඒක කියලා තියෙනවා ඊට පස්සේ V බෙදීම දෙකට ආරෝපණය කරනවා. right. ඉක්මනට කියන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් මොකද්ද මෙතන තියෙන ආරෝපණය? V බෙදීම දෙකකට විභවයකින් ආරෝපණය කරනවා නම් Q2 කියලා කියන්නේ CV බෙදීම දෙක. ඇයි මම V බෙදීම දෙක නියම උනේ මොකද්ද? මැජික් වගේ. Q සමානයි CV කියලා තියෙනවා. ඒක දන්නවනේ ඉතින් CV බෙදීම දෙක. හරි. දැන් මොකද්ද වෙන්නේ? මේකේ ධන සහ ඍණ ගත්තොත් එහෙම ධන ඍණ කතාවේ තියෙන්නේ මෙහෙම එකක්. මේකෙදි කියවෙන්නේ මේවා ටික විසන්ධි කරලා අනතුරුව ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත තහඩු එකිනෙක සම්බන්ධ කරා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මේකෙදි කියලා තියෙන්නේ මෙන්න මෙයා ඉන්නේ. මෙයා ධන ඍණ. හරිද? මෙයාවයි මෙහෙම්ම ගෙනල්ලා සම්බන්ධ කරා. Q එක දැන් මෙතන ඉන්නවා. හරිද? Q එක දැන් මෙතන ඉන්නවා. මොකද්ද? CV. හරිද? මෙතන මේකවත් සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අයියේ මොකද්ද ප්‍රශ්නේ? ඔය සම්බන්ධ කිරීම කරලා තියෙන්නේ මෙතෙන්ට වෙන මෙතෙන්ට ධන වෙන විදියට. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ ඇති වෙන විදියට නේද? ඔයාලා නිකන් හිතන්න කෝෂ දෙකක් තියෙනවා කියලා. හරිද? මේක කිරිකජු වගේ ගන්නක් එතකොට. කෝෂ දෙකක් තියෙනවා ධනයි ඍණයි සෙට් වෙලා තියෙනවා. හරිද? ධනයි ඍණයි සෙට් වෙලා ලූප් එකක් වගේ හැදලා තියෙනවා. ඔතනදී මොකද්ද වෙන්නේ? ඔතනදී විභවයක් හැදෙනවා. පොදු විභවයක් හැදෙනවා. හරිද? පොදු විභවයක් හැදෙනවා. අනිවාර්යෙන් මතක තියාගන්න ධාරිතක දෙකක් ටක් ගාලා දෙපැත්තෙන් ගලලා සෙට් කරොත් උම පොදු විභවයක් එනවා. එහෙනම් මම මේ පොදු විභවයට V නෝට් කියලා කියන්නම්. V පොදු කියලා කියමුකෝ. එහෙනම් අපිට දැන් තියෙන ආරෝපණ සංස්කෘති කතාවක්. ඒ කියන්නේ මෙතනදී පවතින ආරෝපණ දැන් පවතින ආරෝපණ සමානයි මුලින් පැවති ආරෝපණ වලට. හැබැයි පොඩි සිද්ධියක් තියෙනවා. ඇයි? මේක ධනයි ඍණයි මෙතෙන්ට එනකොට ඍණයි ධනයි වෙනවා. එහෙනම් ඔය Q2 කියලා කියන එකාගේ ආරෝපණය ගන්නකොට ඔයාලට පොඩි සිද්ධියක් කරන්න වෙනවා. අපි අර කෝෂික හිතන්න කෝෂික සලකන පැත්තට ගත්තොත් එහෙම ධන කියලා ගන්න කර්චොෆ් මතකයිනේ. කර්චොෆ් ගන්නකොට ගන්නේ ධන එහෙම කියලා. මේකෙදි තියෙන්නේ පොඩි සිද්ධියක්. මේකේ බැක්ටීරිය අනිත් පැත්ත ගහලා වගේ සිද්ධියක් තියෙනවා. එහෙනම් ඔයාලට මතක ඇති. කර්චොෆ් ගන්නකොට උනත් මේ මම මේකට අදාළ නැහැ. මම ටක් ගාලා කියන්නම්. මෙහෙමයි සෙට් වෙලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහටම. මේ වගේ එකක් ගන්නකොට ඔය පොඩි සිද්ධියක් තියෙනවා. ඕකෙදි අර මේ ඔය තියෙන මේ එක ආරෝපණයක් ඍණ කරන්න වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන මුළු ආරෝපණ ගත්තොත් දැන් පවතින ආරෝපණ කියලා කියන්නේ දැන් මෙතන තියෙන්නේ නම් සම්පූර්ණ එක මොකද්ද? V පොදු දැන් මෙතන Q1 Q2 දීලා
B පොදු එකට ගිහිල්ලා දැන් මෙතන තියෙන ආරෝපණ ඇවිල්ලා මොකද්ද C වතාවක් මෙයාට අදාළ ආරෝපණේ B පොදු C වතාවක් B පොදු සමාන වෙන කලින් තිබ්බ ආරෝපණ වලට මේකයි හැබැයි මෙහෙමයි මෙතන Q එක කියලා ගත්තට ඍණ Q දෙක කියලා ගන්න වෙන්නේ ඇයි ධනයි ඍණයි වෙන වෙනම අර මාරු වෙන විදිහ හරිද එහෙම තිබ්බ නැත්තම් ටක් ගාලා ගන්න පුළුවන් අවුලක් නැහැ මේකෙදි මෙහෙම එනවා මේ දෙන්න Q එක කියලා කියන්නේ මොකක්ද ඉක්මනට කියන්නේ CV Q දෙක කියලා කියන්නේ CP බෙදීම දෙකයි කතාව ඉතරයි B පොදු කියලා කියන්නේ 2C අන්න ගැම්මට ගත්තා මේකත් එක කපලා දැම්මා මේ මොකද්ද භාගි නේද CV බෙදීම 2 CV බෙදීම 2 මෙතන මොකද්ද මෙයා මෙතෙන්ට යනවා C ට C කැපෙනවා බා 2C B පොදු මං ඒක තියාගෙන ඉන්නම් C ට C කපලා B බෙදීම 4ක් කියලා එනවා හරිද B පොදු කියලා කියන්නේ B බෙදීම 4යි දැන් මේකේ අහලා තියෙන්නේ ආරෝපණ ගබඩාවිච්ච ආරෝපණ ප්‍රමාණය වලට කියලානේ එහෙනම් අපි ආරෝපණ ප්‍රමාණය හොයමු මෙන්න මෙතෙන්ට මොකද්ද ගබඩාවිච්ච ආරෝපණ E එක කියලා කියන්නේ භාගයයි CV වර්ගය පොදු මෙතෙන්ට E දෙක කියලා කියන්නේ භාගයයි CV පොදු වර්ගය right ඔච්චරයිනේ එහෙනම් දැන් ශක්තිය දැන් E කියලා කියන්නේ E එක ධන E දෙක දඩස් ගාලා ගන්න මොකද E එක ධන E දෙක කියලා මේ දෙක දෙන්නගේ එකතුව ඒ කියන්නේ භාගයයි C B පොදු ඒ වගේ උන් දෙකක් ඉන්නවා වර්ගය අමතක වෙයි B පොදු ටක් ගාලා දාන්න මොකද්ද B බෙදීම 4යි ඉක්මනට දාන්න මේකට මේක කැපුවා C වතාවක් B පොදු කියන්නේ මේක නේද B බෙදීම 4 හරිද ඒකගේ වර්ගය එහෙනම් උත්තරේ CV වර්ගය බෙදීම 4 වර්ගය පොඩි උන් නෙමෙයි බා මම ඒක හින්දා දානවා CV වර්ගය බෙදීම 4 වර්ගය කියන්නේ 16 ඒක දන්නවනේ හරි උත්තරේ කීයද ඔන්න ඔක උත්තරේ කීයද දීලා තියෙන්නේ 16 දෙක නේද උත්තරේ දෙවෙනි උත්තරේ කතා දෙනවනේ හරි ඉක්මනට යන් 44 හරි 44 වෙනි ප්‍රශ්නේ බලන්න තියෙනවා මේ PV සටහනක් නේද PV සටහනේ අහලා තියෙනවා සඵලකාරය මොකක්ද කියලා. ඔයාලා දන්නවා PV සටහන සඵලකාරය කියන්නේ මොකක්ද? සඵලකාරය කියලා කියන්නේ වර්ගඵලනේ. වර්ගඵලය. ඔයා ඒක දන්නවා නම් ඒක අවුලක් නැහැ. හැබැයි ඔයාලට මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේකේ වර්ගඵලය කොහොමද හොයන්නේ? මේක සවිදයක් නෙමෙයි කියලා. හරි. එහෙනම් මෙයාගේ වර්ගඵලය කියලා කියන්නේ මේ ටික නේද? මේ ටිකට අදාළ වෙන අගේ ඔයාලට දේශින් හොයා ගන්න තිබ්බනම් හරි. හැබැයි මතක තියාගන්න මේක මොකද්ද? 44 ටික. දේශින් දෙන්නේ නැහැ. හරි. ඒක හොයාගන්න විදිහක් තියනවාද? ඔව් තියෙනවා. ඔයා බලන්න පළවෙනියට මෙතන ඉඳලා මෙතෙන්ට යන ලයින් එක. ඔන්න මම ඒක මේ ගන්නවා. මෙන්න මෙතනලා මෙතෙන්ට යන ලයින් එක. හරි. මෙතන ඉඳලා මෙතෙන්ට යන එක හිතන්න. මෙන්න මෙහෙම එක්කනේ. මේක අදාළ නැති වර්ගඵලයක් නේද? ඔව්. මේක අදාළ නැති වර්ගඵලයක්. ඔයා ඊට පස්සේ ගන්න මෙන්න මෙහෙම එකක් තියෙනව නේද? මේ මං අදිනවා ඔන්නෝම ට්‍රැපීසියමක්. ඔන්නෝම ට්‍රැපීසියමක්. හරි. ඒ ට්‍රැපීසියම මම මෙතනත් අදින්න. ඔන්න ඔහොම ට්‍රැපීසියමක් මම තියෙන්නේ අතන. හරි. ට්‍රැපීසියම පේනවද? මෙන්න මේ තඩි ට්‍රැපීසියම. ඔය ට්‍රැපීසියමෙන් මේ පාට කරපු ගෑල්ල අයින් කරොත් එහෙම අන්න ලස්සනට අපේ උත්තරේ එනවා. එහෙමත් උත්තරයක් එන්නේ නැහැ. ඒ අයින් කරන්න ඕනේ මෙන්න මේ වර්ගඵලයනේ. එහෙනම් මේ වර්ගඵලය අයින් කරන්න තියෙන්නේ මේ වර්ගඵලය තමයි හොයාගන්න ඕනේ. මේක තමයි සෙවිය යුතු වර්ගඵලය. හරිද? ඕකෙදිත් අර පුස්සක් තියෙන පොඩි එකෙක් ඉන්න ඕවත් අයින් කරලා දාන්න ඕනේ. හරිද? හරි. බලමු. මේකෙදි මේ සම්පූර්ණ ට්‍රැපීසියම් වර්ගඵලය ගත්තොත් මොකද්ද? භාගය වැඩි කිරීම ට්‍රැපීසියම් වර්ගඵලය පොඩි නෙමෙයිනේ. මොකද්ද? භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව මොකද්ද? මෙතන 5යි මෙතන 3යි. 5යි 3යි නේද? ඔව්. 5 දාන 3. සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බෝස 3යි. භාගේ වතාවක් 8 වතාවක් 3. මේකට මේක කියපුවාම 12යි. හැබැයි මම මෙතන පොඩි සිද්ධියක් තියෙනවා. ඒකත් අර සමහර කට්ටිය පටලවා ගත්තොත් එහෙම මේක කියලා තියෙනවා මෙතන 10 5ක් කියලා. මෙතන 10 5ක් කියලා. PV සටහන. මෙතන 10 ඍණ 3ක් කියලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මේකේ මේවා ඇවිල්ලා 10 5න් වැඩි වෙන්න ඕනේ. 3 කියලා කියන්නේ මේ උසනේ. මේක ඇවිල්ලා මෙතන ඇවිල්ලා මේක ඇවිල්ලා මේ 3 කියලා කියන්නේ මේ උස. මේක 10 5න් වැඩි වෙන්න ඕනේ. 3යි 10 5යි.
මෙවුන් ඇවිල්ලා මේක ඇවිල්ලා මං කියනවා 3 වැඩි කිරීම 10 ඍණ 3යි 2 වැඩි කියද 5 වැඩි කිරීම 10 ඍණ 3යි. කොහොම තමයි තියෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් උන්වත් ඕකෙන් වැඩි කරන්න. right. එහෙම ඒ දෙකත් වැඩි කරා. එතකොට මෙතන 100ක් එනවා නේද? ඔව්. මේ 5 10 වැඩි කිරීම 10 ඍණ 3. 100ක් එනවනේ. right. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතන 1200ක් කියලා එනවා. මොනවද? ජූල්. හරි. කතාව තේරුණා. ඊට පස්සේ මෙන්න මේකගේ වර්ගඵලය ගමු අපි. ත්‍රිකෝණේ වර්ගඵලය. මෙන්න මෙහෙම එකක් ඉන්නේ. මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගත්තොත් මේක ඇවිල්ලා 5යි, මේක ඇවිල්ලා 3යි. මේක ඇවිල්ලා 5යි, මේක ඇවිල්ලා 3යි. ත්‍රිකෝණේ වර්ගඵලය කියලා කියන්නේ භාගය වැඩි කිරීම, 3 වැඩි කිරීම, 5 වැඩි කිරීම 10 5 වැඩි කිරීම 10 ඍණ 3. හරි. එහෙනම් භාගය වැඩි කිරීම 15 වැඩි කිරීම මෙතන 100. හරිද? මේක මේකෙන් වැඩි වුණාම 50යි. හරිද? එහෙනම් කීය දෙන්නේ බලන්න. සුළු කරන්න බලන්න. 750 නේ එන්නේ. සුළු කරන්න දෙන්නේ. 750 නේ. දැන් මේක අඩු කරලා දාමු. අපි මේ වර්ගඵලේ වැඩක් නැහැ. එහෙනම් මුන් දෙන්න අඩු කරන්න. මුන් දෙන්න අඩු කරන්නේ කීයද මම දුන්නේ උත්තරේ? 1200න් අඩු කරන්න 750. එතකොට 450යි ජූල් කියලා එනවා. ගැම්මට මේකට උත්තරේ ගන්න එපා. මේක නෙමෙයි උත්තරේ. ඇයි? මේක හරි ඈ මේක හරි. දැන් මේකත් ගත්තා මේකත් ගත්තා. හැබැයි මේ මෙතන වැඩක් නැති වර්ගඵලයක් තියෙනව නේද? වැඩක් නැති වර්ගඵලයක් තියෙනවා උතන. තේරුණාද? එතකොට දැන් මේ උත්තරේ ආවට මේකේ වැඩක් නැති පොඩි කෑල්ලක් තියෙනවා. චූටි රිංගිත්තක් වගේ පොඩි කෑල්ලක් තියෙනවා. මම මේක මෙහෙම පාට කරන්නම්. මේක වැඩක් නෑ දැන්. මේකේ ඔය ගත්ත උත්තරෙන් මොකක් හරි අඩු වෙන්න තියෙනවා. අඩු වෙන්නේ පොඩි එකේ. පට්ට පොඩි එකේ. එහෙනම් මොකක්ද වෙන්නේ? අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? කියන්න බලන්න. ඔතන තියෙන උත්තර වලින් 450 ජූල් නෙමෙයි 400යි ජූල්. එහෙනම් උත්තරේ කීයද? ඒක නෙමෙයි කියලා නෙමෙයි 400යි ජූල්. හරිද? අඩු වෙන්න ඕනේ මේ පොඩි කැලේ හින්දා. එහෙනම් උත්තරේ කීයද? 400 ජූල් තියෙන්නේ. උත්තරේ 3 වෙනි එක. right. මේ 45 වෙනි එකේ තියෙන දක්වලා මම කියනවා ඝර්ෂණය රහිත දිරස් පිටයක් මත මුදාහරිනවා v ප්‍රවේගයෙන් චලනය වෙන සිම්පල් f කුට්ටියක්. එහෙනම් මෙයා v කියලා ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. එතකොට 3i කියලා ලොකු එකක් කියනවා. ඒකට ගිහිල්ලා වදිනවා. හරිද? වැදුනට පස්සේ මුන් දෙන්න යනවලු සමහර වෙලාවට මෙන්න මෙහෙම වෙලා. එකතු වෙලා යනවලු. කොච්චර වේගෙකින්ද? v1 කියලා වේගෙකින්. ඊට පස්සේ කියනවා ඇලුනේ නම්. හරිද? මේක ඇලුනා. ඊට පස්සේ ප්‍රත්‍යස්තයි නම් මෙයා මෙහෙම යනවා. මෙයා මෙහෙම යනවා. පූර්ණ ප්‍රත්‍යස්ත නම්. පූර්ණ ප්‍රත්‍යස්ත නම්. හරිද? ඔන්න ඔහම යනවා. එතකොට ඕම සිද්ධියක් තියෙනවා. දැන් මේ ගාන හදන්න තියෙන ඔච්චරයි ගත්තා. ආයේ මොනවත් නැහැ. v2ට v1 අනුපාතය ගන්න තියෙන්නේ. හරිද? v2ට v1 අනුපාතය ගන්න තියෙන්නේ. හරි? දැන් v2ට v1 අනුපාතය ගන්න කලින් මම පළවෙනි අවස්ථාව සලකලා 1යි 2යි සලකලා දාන්නම්කො රේඛාසානි. 1 හා 2 සලකා. ඒ කියන්නේ ඇලුනේ නම්. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. යෙදී. කොයි පැත්තටද? මේ පැත්තට දාමු. MV මේ ආරම්භ ගම්‍යතාවය මෙතන එනවා 4m වතාවක් v1. හරිද? මේකට මේක කියපුවාම v1 කියලා කියන්නේ v බෙදීම 4යි. ඊට පස්සේ හරි. මේ තේරෙනවනේ? ඊට පස්සේ මම දානවා පළවෙනි සහ තුන්වෙනි අවස්ථාව සලකලා. හරිද? 1 සහ 3 සලකලා. 1 හා 3 සලකලා. රේඛාසානි. කොයි පැත්ත රේඛිකම සංසිද්ධියේ දානවා? අවසාන ගම්‍යතාවය මොකක්ද? අවසාන ගම්‍යතාවය මේකගේ එක ඇවිල්ලා MB ආරම්භ ගම්‍යතාවය MB අවසාන ගම්‍යතාවය මම මේ පැත්තට දාන ඉන්න 3m වතාවක් v2 ඍණ m වතාවක් මොකක්ද දාන්නේ? v3 කියලා දාමු. වැඩක් නෑ වයින් කරලා දාන්නත් ඕනේ. හරිද? v3. right. m m සුදු කරන්න පුළුවන් නේ. 3යි v2 කියලා කියන්නේ v3. අපි හැබැයි ওই v කියන v3 කියන එක වයින් කරගත්තා නම්මනේ හොඳ. එහෙනම් v3 කියන කෙනා වයින් කරන්න පුළුවන් විදිහට v3 කියන කෙනා මේ පැත්තට ගිහින් එතකොට 3යි v2 ඍණ v කියලා එනවා.
හරි. ඔච්චරයි දන්නේ. හැබැයි මෙතන සිද්ධියක් කියලා තියෙනවා මේක පූර්ණ ප්‍රත්‍යක්ෂයි කියලා. මොකද්ද පූර්ණ ප්‍රත්‍යක්ෂයි කියන එකේ කතාව? පූර්ණ ප්‍රත්‍යක්ෂයි කියලා කියන්නේ ගැටෙනකොට මොනවද වෙන්න බෑ? චාලක ශක්තියානියක් වෙන්න බෑ. රයිට්. ඒකටත් කරලා දාගත්ත ඔළුවට. එහෙනම් මේ තුන්වන අවස්ථාව පූර්ණ ප්‍රත්‍යස්ත නිසා KE හානියක් නැත. kinetic energy එහෙනම් මොකද වෙන්නේ? මේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් මෙයාගේ තියෙන චාලක ශක්තිය ආරම්භක චාලක ශක්තිය සමානයි අවසාන චාලක ශක්තිය. right. ආරම්භක චාලක ශක්තිය ටක් ගාලා බලන්න මොකද්ද? භාගය mv වර්ගය. භාගයයි mv වර්ගය ගැම්මට ටක් ගාලා එහා පැත්තට ටක් ගාලා කියන්නේ. මොකද්ද? භාගයයි mv3 වර්ගය ධන භාගයයි m3m වතාවක් v2 වර්ගය. ටක් ගාලා ගත්තා. එච්චරයි. මෙතන භාගෙට ගියා. මේ mට m ගියා. තේරුණාද? ඔව්. අපණ එකක් නේ සිද්ධිය බෙදන්න තියෙන්නේ. හරි. එහෙනම් v වර්ගය සමානයි v3 වර්ගය ධන 3යි v2 වර්ගය. බලාගෙන ඉන්න බෑ මේක MCQ එක. ටක් ගාලා මේක කොටු කරගන්න අවශ්‍ය ටික මේ දාගත්තා. අපිට මේ v එකට ලස්සනට සුළු කරගන්න විදිහක් තියාගත්තා නම් හරි. ටක් ගාලා එන්න මේ පැත්තට. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මෙයාගේ තියෙන මේ උත්තරේ අපි v3 කියන එකව අයින් කරලා දාමු. v3 අයින් කරන්නේ කොහොමද? මේකව ගෙනියලා ආදේශ කරන්න. v වර්ගය v3 වෙනුවට දාන්න මෙන්න මේක. මෙයා 1 කියලා ගන්න. මෙයා 2 කියලා ගන්න. ඔන්න දෙවෙනි එකට එකෙන් ආදේශය. v වර්ගය v3 කියන එක්කෙනාට දාන්න මොකද්ද 3v2 ඍණ v කියන එක තේරුණානේ මේකට මෙයාව දාන්න පොඩි සිද්ධියක් තියෙනවා හරිද මෙයාව දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ එයාගේ වර්ගය ධන 3v2 වර්ගය රයිට් ඔච්චරයි කතාව තේරුණානේ හරි දැන් මොකද්ද තියෙන්නේ මේ දඩ සුළු කිරීමක් තියෙන්නේ ඔව් ගානක් සුළු කරමු හරි ටක් ගාලා මේක MCQ වල මේක අන්තිම ප්‍රශ්න තුනට ටිකක් හොඳයි වගේ මෙතන 9යි v2 වර්ගය ඍණ 6යි v2 ධන v2 වර්ගය ධන 3යි v2 වර්ගය. ඊට වඩා සුළු කරන්න ක්‍රම තියනවද බලන්න කියනවා හොඳයි. මට හිතෙන්නේ මේක තමයි හොඳම ක්‍රමය. මෙතන එනවා 12යි මේ කපවුව දෙදලා නෙමෙයි මෙයාව අඩු කරලා මේ පැත්තට. 12යි v2 වර්ගය ඍණ 6යි v2. හරිද? එහෙනම් මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට එනවා. 6යි v2 12යි v2 වර්ගය. දරස් කාලා මෙන්න මේක සුළු කරන්න පුළුවන්. මෙතෙන්ට මෙහා ගියාට පස්සේ 2යි. v2ට v2ක් කපන්න කොහොමද v2 කියලා කියන්නේ? ඇත්තටම විශාල බිඳුවක් කියන්නේ. හරි. ඒ කියන්නේ ධනාගයත් කපන්න පුළුවන්. එහෙනම් මෙතන එන උත්තරේ බලන්න කීයද? v එනවා 2යි v2. දැක්කද? ලස්සනට උත්තරේ දඩස් කාලා ගත්තා. v2 කියලා කියන්නේ මොකද්ද? v බෙදීම 2. බලන්න හරි කියලා තේරෙනවද කියලා. හරි. එහෙනම් අපි උත්තරය අහලා තියෙන්නේ v2ට v1. v2 කියන්නේ v බෙදීම 2. v1 කියන්නේ v බෙදීම 4ක්. මේකට මේක දඩස් කාලා කැපුණා. උඩට 4 ගියා. 4 බෙදීම 2ක් කියන උත්තරේ 2යි උත්තරේ. එහෙනම් v2ට v1 කියලා කියන්නේ උත්තරේ 2යි. කී උත්තරේ? ඉක්මනට කියන්න. right. පානේ පහ උත්තරේ. උත්තරේ 5. right. කතාව තේරුණා එච්චරයි. මට නම් එතනින් එහාට ප්‍රශ්න ටිකක් දකිනකොට තීදෙන්නේ මෙහෙම සිද්ධාක්. මේක ටිකක් අමාරුවෙන් දීපින්ද අනිත් ප්‍රශ්න ලීසි කරලා දීලා. ඇයි ඒ? බලන්න 46 පට්ට ලීසි ගන්නක් නේද? මේ v සහ d අතර ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. බලන්න ළමයි මේකේ මෙහෙම නේද තියෙන්නේ. ඔන්න ඔහම ඊට පස්සේ ඔන්න ඉතින් d දුර සමග විදුලි විභවයේ විදුලි ක්ෂේත්‍ර තීව්‍රතාව විචලනය. ඉතින් ඔයාලා නියම කොච්චර ඇඳලාද? ඇඳ නැත්තම් කේසයක් තියෙනවා. හරි. අඳින්න ඕනේ. හරි. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. කොහොමද මේකේ තර්කය? තර්කය දඩස් කාල වලට දාගන්න මේක දන්නේ නැත්තම් ආ ඉවරයි ඈ. මොකද්ද? E සමානයි සිරාවටම කියන්නේ. දන්නේ නැත්තම් මේ බෙල්ලිය. හරි. මොකද්ද? ඍණ dv බෙදීම dx. මේව දැනගෙන යන්න ඕනේ ඉස්සරහට යන්න කලින්. හරි. මොකද්ද?
විද්‍යුත් අර අනුක්‍රමණය විද්‍යුත් ක්ෂේත්‍ර විරුද්ධතාව සමානයි. අනුක්‍රමණය ගන්නකොට පරිස්සමෙන් ඒකාකාර අනුක්‍රමණය යන විද්‍යුත් ක්ෂේත්‍ර විරුද්ධතාව ඒකාකාරයි. හරිද? ඒකාකාර අනුක්‍රමණය ඍණ ඒකාකාර නෑ ධන ඒකාකාර ශේෂ්ඨයක්. මේ දැන් මෙතෙන්ද කියලාස් ගන්න. මෙතන dv බෙදීම dx. මේක ඇවිල්ලා ධන නියතයි. ධන නියතයි කියන්නේ ඍණ නියතයි. ගැව්වා. මෙතන ඍණ නියතයි. dv බෙදීම dx ඍණ නියතයි. එහෙනම් ධන නියතයි. හරි. ඊට පස්සේ මෙහෙම එකකදී අනුක්‍රමණයක් නැහැ බං. අනුක්‍රමණ නැත්තම් මෙහෙමයි. එහෙනම් උත්තරේ කීයද දෙන්නේ? උත්තරේ බලන්න කීයද දෙන්නේ කියලා. හදිසයිඩ් උත්තරේ දෙක. බලන්න. හදිසයිඩ් උත්තරේ දෙක. ඔච්චරයි. ඒකේ ලේසි ඈ. 47 ටග්ගල ගන්න. 47 තියෙන්නේ මෙහෙමයි. ප්‍රකාශ විද්‍යුත් පරීක්ෂණයක ඇටෝමේ කැතෝඩය සෝඩියම් කාර්යසිතේ දීලා තියෙනවා. සෝඩියම්ගේ කාර්යසිතේ ටග්ගල දියාගෙන ටග්ගල අපන්න. සෝඩියම්ගේ කාර්යසිතේ එන්නේ මම දැන් විද්‍යුත් මේ හරි ප්‍රකාශිත ආයතන මෙතන කියන්න යන ඕන කියලා බලව YouTube channel එකේ දාලා තියෙනවා පාඩමත් එක්කම දඩස් කළ කරගන්න. එච්චරයි. මේකේ තියෙන්නේ මෙහෙම ආලේපණය කරලා තියෙනවලු ප්ලාන් නියත H කියලා කියන එකක් දීලා තියෙනවා. ඔබට ඔක්කොම නොමිලේ දාලා තියෙන්නේ. එතන කොහොම හරි කොට දාගන්නේ. මේක කොහොම හරි කරපන්. එච්චරයි. වැඩේ කොහොම හරි කොට දාගන්න. හරි. right මේකේ හරි. මේකේ එතකොට එනවා මේ H කියලා කියන්නේ 1.5යි C කියලා කියන්නේ 3 වැඩි කිරීම 10යි 8යි ms වෙන එක දන්නවනේ බං. ඊට පස්සේ ඕකේ තියලා තියෙනවා මේ කැතෝඩය කියලා කියන්නේ බං අර ප්‍රකාශිත ආදෙන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. අර මේ කැතෝඩය මතට පතනය කරනවාලු කැතෝඩය මේ කැතෝඩය සෝඩියම් වලින් ආලේපනය කරලා තියෙනවලු. එතකොට මෙයා මතට එනකොට මේ මෙහෙම ආලෝකය පතනය කරන්නේ නේ. ආලෝකය පතනය කරද්දී මොකක්ද වෙන්නේ? ආලෝකය පතනය කරද්දී මේ පුෂ්පය මගින් මේ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුක්ත වෙනවා. හැබැයි මෙහෙමයි. දැන් මේ පතනය වෙන ආලෝකයේ ෆෝටෝන වල ශක්තිය තියෙන්නේ. ඒ ශක්තිය මොනවටද වැය වෙන්නේ? කාර්යසිතයටයි චාලක ශක්තියටයි වැය වෙනවා. මම්ද කිව්වේ නෑ අයිසයි. හරි. එතකොට ඔයාලා දන්නවා මේකේ දීලා තියෙන ප්‍රස්තාරය බලන්න. මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් නේ. ඕකේ දීලා තියෙන ප්‍රස්තාරයේ IV ලාක්ෂණිකයක්. IV ලාක්ෂණික ඔයාලා ඇඳලා තියෙනවනේ ප්‍රකාශිත ආදෙන්නේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙන්නේ. කැතයි ඒක. මෙන්න මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහම වෙන්නේ නේ. දන්නවනේ සංකෘප්ත ධාරාවකට එනවා. හරිද? මෙයාගේ මේ කෙලවර සිද්ධිය තියෙන්නේ. මේ කෙලවර සිද්ධියට අදාළ වෙන්නේ කවුද? ඔය කෙලවර සිද්ධියට අදාළ වෙන්නේ නැවතුම් විභවයත් එක්ක සම්බන්ධ කරගෙන එකක් මතකද? මේ තමා VS. නැත්තම් ඔයාලට මේක කියන්න පුළුවන් EBS කියලා. කොහොමද ආවේ? අයින්ස්ටයින්ගේ ආගන්න ඕනේ මේ කියලා YouTube channel එකේ තියෙන වීඩියෝ බලන්න, ටග්ගලා බලන්න වැඩි සෙට් කරගන්න. හරි. මේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන්නේ. මේක හරි. මේකෙදි මේ දැන් කරන්න තියෙන්නේ මේ පතනය වෙන ෆෝටෝන තියෙන්නේ. මේ ෆෝටෝන වල එකෙක් ඉන්නවලු මේ බ්ලූ වල. ඒ කියන්නේ නිල්. හරිද? නිල් වල ලැම්ඩා කියලා කියන්නේ 400 නැනෝමීටර්. එතකොට yellowද? පහ. කොච්චරක්ද? ලැම්ඩා කියලා කියන්නේ 600යි නැනෝමීටර්. හරි? මේව yellow කියලා ලියන්න අකුරු දන්නේ නැත්නම් අවුලක් නැහැ. හරි? y කියලා. හරි. දැන් කතාව මෙච්චරයි. හරිද? මෙවුන් දෙන්නගේ වෙන වෙනම ශක්ති හොයමුද? ඔව් ඒක කරන්න ඕනේ දෙයක් බා. මේකෙදි කොහොමවත් ඕනේ නැහැ. කාගේ ශක්තිය වැඩි කියපන්. මොකද්ද කාගේ ශක්තිය වැඩි? අපි දන්නවා E සමානයි HF නැත්නම් E සමානයි HC බෙදීම ලැම්ඩා. රයිට් ටක් කරගන්න. E කියලා කියන්නේ මොකද්ද? H කියලා කියන්නේ 4යි 10යි 5යි 15යි. C කියලා කියන්නේ 3යි 10යි 8යි කියලා වුණා. හරි. මෙතනින් පැන්න හරි. එතකොට ලැම්ඩා කියලා කියන්නේ මොකද්ද? 400යි නැනෝමීටර් 10යි 9යි. ඔය සුදු කරලා බලපන් කීයද එන්නේ කියලා. 10න් 9ට කැපුණා නේද? මේක උඩ එක. එහෙනම් මෙතන ඉන 6යිනේ. මෙතන එනවා 100ක් ඉතුරු වෙනවා නේද? ඔය 100ක් ඉතුරු නැහැ 10 දෙකක් එනවා. 10 දෙකක් එනවා. එහෙනම් මෙතන තියෙන්නේ 400 වතාවක් 3 බෙදීම 400යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එහෙනම් මේකට මේ වුණා 3යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එහෙනම් මේ එන්නේ බ්ලූ වල. yellow වල.
E yellow හතර වැඩි කිරීම මම මේ HC බෙදීම ලැබ්දා H කියලා කියන්නේ මොකද්ද 4යි 10 වෙන 15යි EB ඒකෙන් දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 8යි HC බෙදීම ලැබ්දා කොහෙන්ද ආවේ මතුනේ දන්නේ මේක තමයි කතාව හරි මේක දැනගන්න ඕනේ හරි එහෙනම් 600යි නැනෝමීටර කියලා කියන්නේ 19යි 19යි ටක්කල දුරු කරමු මේකේ මොකක්ද වෙන්නේ මේකෙදි 10 ඍණ 6නේ මේකට මේක ගියපුවාම 10 2යි 13යි 100යි 600යි දෙකයිනේ 2යි EV දැන් මොකද වෙන්නේ කහවල ශක්තිය වැඩි මේ බ්ලූ වල ඒ කියන්නේ මොකද්ද නිල් වල නිල් වල ශක්තිය වැඩි කහවල ශක්තිය අඩුයි නිල් වල ශක්තිය වැඩි එහෙනම් මේ ශක්තිය වැඩි කාගේද මේ බ්ලූ වල ඒ කියන්නේ නිල් වල ශක්තිය වැඩි නම් ඔයා මෙතනින් 2.3යි 2.3යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් දෙන්න තියෙනවා නම් මෙතන චාලක ශක්තියට යන්න තියෙනවා නම් දැන් මොකද්ද වෙන්නේ මේ චාලක ශක්තියට එන්න ඕනේ නැත්නම් EVS ඕනේ හරිද ඔයා ගාව තියෙන්නේ 3 එහෙනම් බ්ලූ එක මට මේ විදිහට දාන්න පුළුවන් ඔය විදිහට දාන්න පුළුවන් මෙතන වැඩේ වෙනවා VS නම් ගණන් කරන්න ඕනේ මම ගණන් කරලා කියන්නම් මේක 2.3 නම් මෙතන 3 නම් VS කියලා කියන්නේ 0.8යි වෝල්ට්. ඇයි මෙතන 0.8යි වෙන්නේ? එහෙනම් මෙතන 0.8යි. 0.8යි. එතකොට 0.8යි EV හරි. ඊළඟට මේ මම ගන්නම් මෙතන ගන්නම් ඈ. අතන ඊට මැදින් HF සමානයි psi ධන AE max. හරි මේක සමහරවිට හිත සතුටු වුණාට පස්සේ කෙල වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන් මේක ගණන් ගන්න නැතුව ඔයාලා හිතනවා එහෙනම් බ්ලූ කියන්නේ මෙහෙම කියන්නේ මේක වැඩි අනිත් එක ඊට වඩා අඩුයි කෙල ඉවරයි හරිද නෑ මොකද්ද වෙන්නේ බලන්න මෙතන මේක දෙකක් වුණොත් එහෙම මෙතන 2.3 ඉලෙක්ට්‍රෝන වෝල්ට් තිබ්බොත් මෙහෙම එකක් එනවද නැත්නම් EVS එකක් ඉන්නවද මෙහෙම එකක් ඉන්නවද නෑ මොනවද වෙන්න බැරි ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුක්ත කරන්නවත් බෑ එහෙනම් මොකක්ද උත්තරේ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන මුක්ත කරන්නවත් බැයි නම් බ්ලූ එකට විතරයි වැඩේ කරගන්න පුළුවන් හරිද yellow එකට ඉතින් මෙලෝ සංසාරයක් කරගන්න බෑ එහෙනම් උත්තරේ කීයද පස්වෙනි උත්තරේ right ඔක තමයි ගන්න මේක ඉතින් අර මෙහෙමයි ඉතින් ලෝක ස්වභාවය අනුව දැන් කට්ටිය සමහර කට්ටිය ඉන්නවා මේක ගහනකොට හිතනවා මෙන්න මේකටත් එන්න ඇති නේද අනිත් එකට අර ඒ වෙලාවේ කියන මේකට ටෙන්ෂන් එකත් එක්ක සමහරු ගහනවා මේක වැරදි මේකට දාලා ඉක්මනට බලන්න ඔයාලට අනිවාර්යෙන් අවශ්‍ය දේ දීලා තියෙන්නේ මොකක් කරන්නද ඒක බලන්න අනිවාර්යෙන් එන උත්තරේ 5 හරි මේකේ 48 ඒකත් ලේසි ප්‍රශ්නයක් හරි ඒක ලේසි ප්‍රශ්නයක් මේ ඔක්කොම තියෙන්නේ නැන්දු වාර කියලා කියන්නේ ඇන්ඩ් එක කියලා කියන්නේ මොකක් හරි එකක් ගොඩ වෙනවා කියන එකනේ ඒ නන් කියලා කියන්නේ ඒකෙත් බා එක. ඒ කියන්නේ ඒක not කියන එක. හරිද? එතකොට මේ ප්‍රශ්නේ මට පේන පොඩි වැරද්දක් තියෙනවා මේ. මෙතන මේ ස්කිප් කරලා තිබ්බේ නෑ. මෙතන අර ලයින් එක ස්කිප් කරලා තිබ්බේ නෑ. සමහරවිට මේකට ඕල් දෙන්නත් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ නෑ. මේකේ උත්තරේ එනවා ලස්සනට. ඔය දුන්නොත් අපරාධයක්. හරි? එහෙම නෑ නේ. right. කියන්න බෑ. හරි? මේකේ උත්තරේ එනවා ලස්සනට. මේ අර මං කිව්වේ මෙතන ගැප් එක මනලා නැහැ. එහෙම අවුලක් නැහැ. right. A එනවා මම මේ දැන් මේ හදාගෙන යන්නේ හරි. A එනවා එහෙනම් A තිත A බා එනවා. A තිත A බා එනවා. සාමාන්‍ය ළමයි ඔය බූලියන් මැත්ස් වල තියෙනවා A තිත A කියලා වලට ආවොත් ඒක A කියලා ගන්න කියලා. A තිත A කියලා ආවොත් එහෙම A කියලා ගන්න කියලා. එහෙනම් ඔයාලට මේක A කියලා ගන්න පුළුවන්. ඒ වල බා කියලා ගන්න පුළුවන්. හරිද? ඒ වල බා කියලා ලේසියෙන් ගන්න පුළුවන්. මෙතන එනවා B. එහෙනම් මෙතනින් එනවා A bar not B. මේක බූලියන් මැත්ස් වල තියෙන සංකල්පයක් ඈ. මම ඔය දැම්මා ඒක. A තිත A ට A කියලා දැම්මා. එතකොට A තිත A වල බා කියන්නේ A වල බාවල. තේරුණාද? සරල කතාව. B කියන එක දැම්මා A bar B bar. B එනවා.
AB AB බා නෙමෙයි මොකද්ද A බා B right එතකොට මේක හරි මේ පැත්ත හරි මේ පැත්ත ගන්න මෙයා A නවා ඊට පස්සේ පන්නලා ඉන්න B එනවා එහෙනම් A දිද B එනවා මේ උඩට බෝලේ මැච් එක දාන්න එපා කියලා හරි A දිද B බා හරිද එතකොට මේකේ තියෙන උත්තරේ හරිද දැන් මේකට ඕල් දෙනවා කිව්වොත් එහෙම අර මොකක්ද IT කරන්නේ උන්ට මේ හાર્ට් දැක්කේ අයි යකෝ මේ දන්න එකක් මෙච්චරයි ඒකට දුන්නාම එහෙම වෙන්නේ නැහැ හරි එහෙනම් A බා B වල බා හරිද බා ගොඩක් තියෙනවා හරිද right එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ ආතල්ම වැඩි මොකද්ද ගහනවා තාර්කික වගුවක් හරිද ඒක තමයි ආතල්ම වැඩි මේ දීලා තියෙනවා මේ CQ එකක් හරි තාර්කික වගුව ගන්න එපා ඔය දීලා තියෙනවා හරි අන්න A B F ඔයාලට මේවා බැරි නම් දාලා තියෙන YouTube channel එකේ ටක්කල කරගන්න ආයේ මේවා කරගෙන ඉන්න එපා 0.1 1 1 හරි right මම ඒකයි වාතය කියලා අර බින්දු දාන්නේ හරි right ඊට පස්සේ මොකද්ද කරන්නේ දැන් අපි මේකට තාර්කික ප්‍රකාශය කොට දාමුද ඔව් කරමු මම මේ ඔන්න පළවෙනි එක ගන්නවා හරිද ඔන්න පළවෙනි එක මම A වලට බින්දුව දානවා A වලට බින්දුව දාන්න මේ ප්‍රකාශනයේට A වලට බින්දුව දාන්නකො A වලට බින්දුව දාන්න A වලට බින්දුව දාන්න B වලට බින්දුවයි බා බින්දුව බා B කියන්නේ බින්දුව බා බින්දුව දැන් මේකෙම තියලා මහන්න බින්දුවයි ඒකේ බා 1යි බින්දුවේ බා 1යි බින්දුවයි ඊට පස්සේ බින්දුව 1යි බින්දුවයි 1යි ගුණ වුණාම බින්දුවයි බින්දුවේ බා 1යි right මම මෙතන මේ පොඩි වැරද්දක් කරලා තියෙනවා මේක එනකොට මේකේ බාධාලා නැහැ ඒක තමයි මට මේ මොකක්ද එකක් පැටලුනේ දැන් මේ දෙන්නගේ A.B බා A බා B A බා B හරි sorry මට එතන වැරද්ද පැටලලා ආයි කරමු ඔව් කරමු ආයි කරමු පළවෙනි එක ගත්තා බින්දුවයි බා සිත A බා කියලා කියන්නේ බින්දුවේ බා බින්දුව මුළු එකේ බා very good හරි මේක බින්දුවයි වුණාට පස්සේ බින්දුවයි ඒ කියන්නේ බින්දුවේ බා කියන්නේ 1යි බින්දුවේ බා කියන්නේ 1යි බින්දුවේ බා කියන්නේ 1යි එකේ බා කියන්නේ බින්දුවයි දෙවෙනි එක right ගන්න මෙතන A B A බා B දාන්න ඔන්න ඕකනේ තියෙන්නේ A වලට දාන්න බින්දුව A වලට බින්දුව දාන්න B වලට 1 දාන්න A වලට බින්දුව දාන්න B වලට 1 දාන්න ලේසි දෙයක් මම කියන්නේ හරි right ඔයාලට දෙන විදිය ඇති හදන්න අවුලක් නැහැ ලේසි දෙයක් ඔව් අවුලක් නැහැ හදන්න right මේක ලේසි මට පේන විදියට right බින්දුවයි 1යි බයෝග්‍රාමෙට්‍රෝ මේක තේරෙනවා ලස්සනට බින්දුවයි 1යි නේද බින්දුවයි 1යි නේද ඔව් 1යි එකේ බා කියලා කියන්නේ 1යි එකේ බා කියලා කියන්නේ බින්දුවයි බින්දුවේ බා කියන්නේ 1යි 1 එකේ 1 එකේ බා කියලා කියන්නේ බින්දුවයි බින්දුවේ බා කියලා කියන්නේ බින්දුවේ බා කියලා කියන්නේ 1යි right ටක් ගලන්න මෙන්න මේක right ඔන්න මම ආයි සිද්ධ දානවා ඔන්නම A B A බා B බා ඒ වලට එක දාන්න ඒ වලට එක මේකට බින්දුව දාන්න බින්දුවයි එකයි බින්දුවයි එකයිද බින්දුවයි බින්දුවේ බා 1යි
බින්දුවේ බා 1යි. එහෙනම් එකේ බා කියන්නේ බින්දුවයි. බින්දුවයි 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 ඊට පස්සේ බින්දුව බා කියන්නේ 1යි. මේක 1යි. එහෙනම් 1යි. 1යි 1යි බින්දුවයි බින්දුව බා 1යි 1යි කියන්නේ 1යි. 1යි 1යි කියන්නේ 1යි. ඒකේ බා කියලා කියන්නේ බින්දුවයි. හරි. ඔයාලා අනිත් එකක් කරොත් එහෙම ඕකට එනවා බලන්න මේ විදිහටම කරන්න. මේ විදිහටම කරන්න. ඔයාලට එකක් කියලා. ලස්සනට ඒක උත්තරේ. හරි. එතකොට උත්තරේ බලන්න කීයද එන්නේ උත්තරේ. උත්තරේ එන්නේ දෙවෙනි එක. උත්තරේ එන්නේ දෙක. දෙවෙනි උත්තර. right. හරි. මේකේ මේ 49 49 තියෙනවා ඇම්බියුලන්ස් එකක් වට ලස්සන ඇම්බියුලන්ස් එකක් දීලා තියෙන්නේ. හරි. මේ ඒ ඇම්බියුලන්ස් එකේ මේ ඔන්න එනවා ඕකියා නිරීක්ෂය පසු කරගෙන යනවලු. ඕක කියලා කියන්නේ විස්මෝක්යක් වගේ අපෙන්ලා තියෙනවා. මිනිස්සු නෙමෙයි. හරි. මිනිස්සුත් වෙන්නේ නැති නිරීක්ෂකෙක් නේ. හරි. ඊට පස්සේ මේ බලන්න රූප සැල දීලා තියෙනවා. හරි. මෙයාගේ යාලා තියෙනවා FT ප්‍රස්තාරය මොකක්ද කියලා. මේක නම් මම දැක්ක ගමන් ගහන්න පුළුවන් ප්‍රස්තාරයක්. හැබැයි මම මේක කියන්නේ දැක්ක ගමන් ගහන්න කියලා මේ අපි මේක පොඩ්ඩක් ඇනලයිස් කරගෙන යමු. මේකත් දැක්ක ගමන් ගහන්න පුළුවන් පට්ට ලේසි ප්‍රස්තාරයක්. ඒකෙන්ද මේ ඇත්තටම ලේසි. හරි. ඇත්තටම ලේසි මේ ප්‍රශ්නෙට දුන්නේ මම හිතන්නේ කලින් ඒවා ටිකක් හදන්න තිබ්බේ ඉතින්. රයිට්. මේකෙදී දැන් මිනිස්සේ මේ පැත්තට එනවා කියන්නකො. මිනිස්සෙක් එනවා B කියලා ප්‍රවේගයෙන් එනවා කියන්නකො. U කියලා ප්‍රවේගයෙන්. මේ ඇම්බියුලන්ස් එකක් යනවා U කියලා ප්‍රවේගයෙන්. ධනාරෝහිත ඇම්බියුලන්ස් එකක් නෙමෙයි ධන කියලා දාන්න යන ඇම්බියුලන්ස් වල දාලා තියෙන්නේ. හරි. රයිට්. මේ ඇම්බියුලන්ස් එක එනවා මේ පැත්තට. වාහනය තුල දුවන ප්‍රවේගය V. ඔයා ගන්න බලන්න මෙන්න මෙතන ඉන්න මිනිස්සෙක්. හරිද? මිනිස්සෙක් ඉන්නවා මෙයාට ඇහෙන සංඛ්‍යාත x dash කියලා කියන්නේ මොකද්ද? නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය. නිරීක්ෂකයා ඉන්න බලාගෙන ඇම්බියුලන්ස් එක යනවා මූණට. හැප්පෙන්නේ නැහැ මේ නිරීක්ෂකයට සාපේක්ෂ මෙයාට පේන්නේ මොකද්ද? V. ධ්වනි තරංග ප්‍රවේගය. ප්‍රබලයට සාපේක්ෂ u එනවා මේ පැත්තට v එනවා මේ පැත්තට එනවා v මොකද්ද? කියන්නේ v දෙන්නම එකම පැත්ත v ඍණ u වතාවක් f නෝ. කතාව වෙන අතරයි. දැන් ඇම්බියුලන්ස් එක යනවා අර පැත්තට. v f නෝට් වලින් ගහගෙන. හරිද? මේක ඉන්නවා බලාගෙන මෙතනට හිටගෙන. එතකොට මුට ඇයෙන සංඛ්‍යාතේ f dash මූ යන්නේ නැහැනේ. මූ යනවා මේ පැත්තට. එහෙනම් නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය v ප්‍රබලයට සාපේක්ෂ ධ්වනි තරංග ප්‍රවේගය ප්‍රබල යනවා අර පැත්තට. මෙයා එනවා මේ පැත්තට. v ධන u වතාවක් f නෝට්. හරි. මෙහෙමනේ අපි සාමාන්‍ය ඩොප්ලාචර් ඉගෙන ගන්නේ. මේ කතාවේ හැබැයි තියෙන්නේ තුවරණෙන් යන සිද්ධියක්. මම ඔය ගොඩාක් වෙලාවට ක්ලාස් එකේදීත් කියලා දෙනවා තුවරණෙන් යන සිද්ධියක් කවදා හරි දෙයි තුවරණෙන් යන සිද්ධියක් කවදා හරි දෙයි කියලා. කතාව කියන්නේ මේ පාර. හරි. රයිට්. දැන් මේකෙදී අර නිකන් සාමාන්‍ය ඩොප්ලාචර් මේ අපි අනිත් ප්‍රස්තාරේ මොකක්ද? මේ මැන්දා එකපාර කියලා ඩොක් කරලා අඬනවා. එහෙම බෑ. ඇයි ඒ? ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් අවුලක් නැහැ. දැන් ලෙඩට අමාරුලා කෙලගෙන යනවා. කෙලගෙන යනවා. හරිද? එතකොට තුවරණෙන් යනවා කියලා දෙන්න. හරි. දැන් මොකද කරන්නේ? තුවරණෙන් යනවා නම් මොකක්ද සිද්ධිය? මතක නැහැ. තුවරණෙන් යනවා නම් මූලට එන්න එන වේගයෙන් කඩාගෙන ඉන්නේ. එතකොට එන වේගයෙන් එනවා කියලා කියන්නේ මෙන්න මේක මොකක්ද වෙන්නේ? මේක වැඩි වෙනවා එන්න වැඩි වෙනකොට මේ පදේ මේ වීරිනය කියන එක අඩු වෙනවා එන්න අඩු වෙනකොට මේක අඩු වෙනකොට මේ f dash කියන එක වැඩි වෙන්න ඕනේ. f dash කියන එක වැඩි වෙන්න ඕන. හරිනේ බං. මූලට කෙලගෙන එනකොට වේගය වැඩි කරගෙන යනවා. එතකොට අපිට එන සංඛ්‍යාතේ වැඩි වෙනවනේ වැඩි වෙනවා. හරි. ඊට පස්සේ කොච්චරක් වෙනවද? ඒක අදාළ නැහැ. වැඩි වෙනවා කියලා මතක තියාගන්න. මෙයා මෙහෙම ඉන්නවා බලාගෙන ඇම්බියුලන්ස් එක කෙලගෙන යනවා. ඌ යන්නේ වේගෙන් යනවා. අනිත් පැත්තට යන්නේ. කියන්නේ අර පැත්තට තුවරනේ වේගෙන යනවා. එතකොට ඌ බලාගෙන ඉන්නවා අර පැත්තට වේගෙන් යනවා. වේගෙන් යනකොට සාමාන්‍ය සංඛ්‍යාවේ අඩු වෙලා තියෙනවා. හරි අඩු වෙනවා. ඒකත් අඩු වෙන එක බලන්න. u කියන කෙනා වැඩි වෙනකොට මෙයාගේ u කියන කෙනා දැන් u එක කියන එක වැඩි වෙනවා. u එක කියන එක වැඩි වෙනකොට මේ පදේ වැඩි වෙනවා. මේක අඩු වෙනවා. ප්‍රස්ථාර වලින් එක ප්‍රස්ථාරයක් තියෙන්න ඕනේ f නෝට්ට වඩා ටිකක් වැඩි වෙලා ගිහිල්ලා එකපාර ඩ්‍රොප් වෙනවා මනුස්සයාගේ. ඩ්‍රොප් වෙලා ඒක අඩු වෙලා යන්න ඕනේ ප්‍රස්ථාරයක්. අඩු වෙලා යන්න ඕනේ ප්‍රස්ථාරයක් කියන උත්තරේ. බලන්න. මේකේ ප්‍රස්ථාර දෙකක් තියනවාද තුනක් තියනවාද? 3යි 4යි 5යි. ළඟ යන ප්‍රස්ථාර. හැබැයි අපිට 4 වෙනි එක අයින් කරන්න පුළුවන් නේ. ඇයි ඒ? 4 වෙනි එක කැතයිද? නෑ. මොකද්ද ඒකේ වෙලා තියෙන අර හැඩය බලන්න 4 වෙනි එක මෙන්න මෙහෙම සිද්ධියක් නේ තියෙන්නේ.
ඒකත් නෙමෙයි. හොඳට බලන්න උත්තර දෙකකට ගේනවා. ගාන උත්තර දෙකකට ගේනවා. මම කියවර කනා ගහන එකාටත් මේ වෙලාවේ chance තියෙනවා. අයියේ. උත්තර දෙකකට හදාගෙන එන්න. එතකොට උත්තර දෙකක් සෙට් වුණා. එක එකක් ගැව්වා. 150 අම්බල් දාලා. නැත්තම් උඹලා ගහන විදියට ගහන්න නිකන් කොහෙටවත් නැති උත්තර. හරිද? සමහර වෙලාවට ඔක්කොම MCQ පේපර් එක ගහලා ලකුණු නැහැ. අයියේ. එක ප්‍රශ්නයකට විතරක් ගන්න කියන ලකුණු තියෙනවා. අන්න ඒ වගේ සිද්ධියක්. තේරුණා නේද ගවුල නැහැ. රයිට්. මේකෙදි වෙන්නේ මොකක්ද? මේ F වැඩි වෙනවා ඊට පස්සේ එකපාර ඩ්‍රොප් වෙනවා. ඩ්‍රොප් වෙනකොට බං සාමාන්‍ය සංඛ්‍යාතය F නෝට් කින් වගේ තමයි පටන් ගන්න. ළඟට එනකොට එන්න වැඩි වෙනවා. අයියේ. සාමාන්‍ය ඇතිලා එනකොට ළඟට එනකොට එන්න වැඩි වෙනවා. තුවර නෙමෙයි එන්නේ. එහෙනම් එකපාර අඩු වෙනකොට F නෝට් නෙමෙයි එන්නේ. F නෝටත් වඩා අඩු වෙන්න ඕනේ. අයියේ. F නෝට් එන්නේ බෑනේ බං. එතකොට අනිවාර්යෙන්ම කීයද උත්තරේ? උත්තරේ එන්න ඕනේ 4ක් නෙමෙයි 5ක් නෙමෙයි උත්තරේ එන්න ඕනේ 3. උත්තරේ එන්න ඕනේ. හරි. කණවුණක් ගන්න පුළුවන් ගන්න. එනවනේ. උත්තරේ එන්න ඕනේ 3. හදන්න දෙයක් නෑ ඉතින් අතර මේක විතරයි කතාව තියෙන්නේ. මේක නම් ඉතින් තියරි. හරිද? මේක තියරි. මේක ඇවිල්ලා ලෝහ කබලක්. කබලක් නෙමෙයි ලෝහ කබලක්. ලෝහ කබලක්. හරිද? මේ ලෝහ කබලක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ කබල අස්සේ කියන්නේ ලෝහයක් අස්සේ ශ්‍රාවක රේඛා තියෙන්න බෑ. ආරෝපණයක ශ්‍රාවක රේඛා තියෙන්න බෑ. අනිත් එක තමයි ලෝහ පෘෂ්ඨයක් තියෙනවා හොඳට මතක තියාගන්න. ඒ එන ශ්‍රාවක රේඛා ලෝහ පෘෂ්ඨයට ලම්බකයි. ඒ එන ශ්‍රාවක රේඛා ලෝහ පෘෂ්ඨයට ලම්බකයි. තේරුණාද? එහෙනම් කතාව තියෙන්නේ මෙච්චරයි. මේ එන ශ්‍රාවක රේඛා ලෝහ පෘෂ්ඨයට ලම්බකයි. ලෝහ පෘෂ්ඨයේ ලම්බකේව කොහොමද තියෙන්නේ? මෙතනින් ශ්‍රාවක රේඛාවක් කව කියන්නේ මෙහෙම ගහන්න පුළුවන් දෙක පාට. බෑ. මෙතන ලම්බක නෑනේ. ඔයා එවන ශ්‍රාවක රේඛාව ඔන්නෝම ඇවිල්ලා ඔන්න ඔය විදිහට සෙට් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම සෙට් වෙන්න ඕනේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම. මෙහෙම ඇවිල්ලා ඔන්න ලම්බක වෙන්න ඕනේ. හරි? ලම්බක වෙන්න ඕනේ. ඔන්නෝම. ඔන්නෝම ගිහිල්ලා ඔන්න ඔය විදිහට. ඔන්න ඔය විදිහට ගිහිල්ලා. හරි? ඔන්නෝම. කොහොමද බෑ බං. ඒ කියන්නේ ලම්බක වෙන්න ඕනේ අන්න. ඔන්නෝම ගිහිල්ලා ලම්බක වෙන්න ඕනේ. ඔන්නෝම ගිහිල්ලා ලම්බක වෙන්න ඕනේ. මේ විදිහට තියෙන්න ඕනේ. තේරුණා? මේ විදිහට තියෙන්න ඕනේ. ඊට පස්සේ එළියට මොකද්ද වෙන්නේ? එළියට යන ශ්‍රාවක රේඛා පාඩු වෙනවා ඉතින්. පාඩු වෙනවා. පාඩු වෙනවා. කීයද උත්තර? උත්තර කීයක් තියනවද? මේ වගේ. එකයි බන් තියෙන්නේ. එකයි තියෙන්නේ. ඔව්. එකයිද තියෙන්නේ බලන්න. උත්තර ගත්තොත් එහෙම අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි එකයි හතරවෙනි එකයි ගත්තොත් එහෙම 4යි 5යි ගත්තොත් පස්වෙනි එක යන්න බෑනේ. ඝනකම් ලෝහ කබලක් තියෙන්නේ. ලෝහ කබලක් අසින් යන්න පුළුවන්ද? මේ ශ්‍රාවක රේඛා ඒ අස්සෙන් යන්න බෑ. එහෙනම් මෙයාගේ ඇත්තම කතාව මොකද්ද? ඇතුලේ ප්‍රේරණයක් වෙනවා. මෙතන ඍණකින් කියලා ප්‍රේරණයක් වෙනවා. මෙතන ධනකින් කියලා ප්‍රේරණයක් වෙනවා. අර ධනකමත් එක්ක ගත්තොත් චුට්ටක් විතර වෙනස් වෙන සිද්ධියක් තියෙනවා. ඉතින් ඕක තමයි කතාව. ඕක තමයි කතාව. හරි? ඔච්චරයි සිද්ධිය. රයිට්. මේක උත්තරේ කීයද එන්නේ? උත්තරේ එන්නේ 4 වෙනි උත්තරේ. ඒක ගැම්මටම ගන්න පුළුවන් ලේසි තරම්. හරි? මම හිතුවේ නෑ මේ අන්තිම ප්‍රශ්නෙට ඕව එකක් තියෙයි කියලා කිව්වා. තියරි ප්‍රශ්නයක්. අන්තිම ප්‍රශ්නේ තියරි ප්‍රශ්න. හරි? හැමදාම අන්තිම ප්‍රශ්නේ හදන්න තියෙන ගානක් වගේ තිබ්බේ. ඕන් තියරි ප්‍රශ්නයක් දීලා තියෙනවා.